ඔන්න එකමත් එක කාලෙක රජ කෙනෙක් ඉඳියා. ඉතින් මේ රජතුමාට පුත් කුමාරයෙක් ඉඳියේ නැහැ. ඉතින් රජතුමා වයසට ගියාට පස්සේ මේ රජකම දෙන්න පුත් කුමාරයෙක් ඕනි නිසා මේ රජතුමා දැම්ම ඉඳන්ම රජකමට සුදුසු පුත්‍රයෙක්ව තෝරගන්න ලෑස්ති වුණා. ඉතින් රජතුමා මේකට කදිම උපායක් තීරණය කළා. රජතුමා ඉක්මනින්ම අඬබෙරයක් යවලා තමන්ගේ රටවැසියන්ගේ හැම දරුවෙක්ම රජවාසලට එන්න කියලා පණිවිඩය යැව්වා. ඉතින් ඔයාලා දන්නවනේ රජතුමාගේ තීරණය තමයි අවසාන තීරණය කියලා. හැම දරුවෙක්ම රජවාසලට ආවට පස්සේ රජතුමා එක ළමයෙක්වත් මගහැරෙන්නේ නැති වෙන්න එයාලගේ අතට බීජය බැගින් දුන්නා. ඉතින් ඊට පස්සේ රජතුමා කිව්වා හැම ළමයෙක්ම ගිහිල්ලා මේ බීජය පෝච්චියක පැල කරන්න කියලා. ඉතින් ටික කාලයක් යනකොට හැම ළමයෙක්ගෙම ගෙදර මෙන්න මේ බීජයෙන් හටගත්ත පැල තියෙන්න ගත්තා. හැබැයි ඉතින් ඔයාලා දන්නවද? එක ළමයෙක්ගේ ගෙදරක විතරක් මේ බීජයෙන් හටගත්තු පැලයක් තිබ්බේ නැහැ. ඒ බීජයෙන් ඒ ළමයාට පැලයක් ඇවිල්ලා නැහැ. කොච්චර සාත්තු කළත් ඒ ළමයාගේ බීජය පැලවුණේ නම් නැහැ. ඉතින් දවසක් රජතුමා වෙන්න මෙහෙම අඬබෙරේකුත් යවුවා. ඒ තමයි රජතුමා දීපු බීජයෙන් පැලවුණු පැලයක් අරගෙන රජවාසලට එන්න කියන පණිවිඩය. ඉතින් හැම ළමයෙක්ම සතුටින් hina වෙවි තමන්ගේ පැලයක් අරගෙන රජවාසලට ගියා. හැබැයි ඉතින් එක ළමයෙක් නම් හරිම දුකින් තමයි රජවාසලට ගියේ. එයාගේ බීජය පැලවුණේ නැති හන්දා. ඉතින් මේ ළමයි ටික රජවාසලට ආවට පස්සේ රජතුමා දැක්කා හරිම සතුටින් මේ ළමයි පැලයක් අතේ තියාගෙන ඉන්නවා කියලා. හැබැයි ඉතින් රජතුමා දැක්කා පිටිපස්සේ කොනකටම වෙලා හරිම දුකින් හිස් පෝච්චියකුත් අතේ තියන් ඉන්න ළමයෙක්ව. ඒ ළමයාව දැකපු රජතුමාට නම් හරිම සතුටක් ඇති වුණා. ඉතින් ඒ ළමයාව තමන් ළඟට කැඳවාගත් රජතුමා තමන්ගේ පුත් කුමරුවන් මොහුයි කියලා හැමෝටම ඇහෙන්න කිව්වා. ඉතින් රැස්ව ඉඳපු පිටිසට නම් ඒක හරිම ප්‍රශ්නයක්. මොකද අනිත් හැමෝගෙම බීජයන් හොඳට පැලවෙලා සාරවත්ව තිබුණා. හැබැයි මේ ළමයාගේ බීජය පැලවෙලාවත් නැති හිස් පෝච්චියක් තමයි මේ ළමයා ගාව තිබුණේ. දැන් හැමෝටම තිබුණේ එකම ප්‍රශ්නයක්. ඒ තමයි කොහොමද රජතුමා මේ ළමයාව පුත් කුමරුවා විදිහට තෝරගත්තේ කියලා. ඉතින් රජතුමා මෙන්න මෙහෙම කිව්වා. තමන් දීපු බීජය කිසිම වෙලාවක පැලවෙන්නේවත් නැති බීජයක් කියලා. ඉතින් හැම කෙනෙක්ගෙම බීජයන් පැලවෙලා තිබ්බා කියලා කිව්වට ඒවා තමන් දීපු බීජය නොවන බව තමයි රජතුමා කිව්වේ. හැබැයි ඉතින් මේ ළමයා රජතුමා දීපු බීජය පැලවෙනකම් බලන් ඉඳලා ඒක පැලවුණේ නැති හන්දා හිස් පෝච්චිය අරන් ආපු නිසා මේ ළමයාව රටේ අනාගත රජතුමා විදිහට පුහුණු කරන්න තමයි රජතුමා තීරණය කළේ. ඉතින් ඔන්න ඔකයි කියන්නේ අපි හැම වෙලේම සත්‍ය කරුක වෙන්න ඕනි කියලා. සත්‍ය හැම වෙලේම ජය ගන්නවා.